මේ වැඩසටහන් මාලාව ඔබ සඳහාමයි. ඔබ වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, පාසල් යන දරුවෙක් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්, ඔබ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාටම මේ වැඩසටහනේදී සාකච්ඡා කරන දේවල් ඉතාමත් ප්‍රයෝජනවත්. ඔබට පොඩ්ඩක් පුදුම හිතෙන්නත් පුළුවන් බුද්ධ ධර්මය බිහි වෙනකොට ඒ කාලයේම ග්‍රීසිය මුල් කරගෙන බටහිර දර්ශනය බිහි වෙන්න ගත්. ආගම් තියෙනවා, දර්ශනවාද තියෙනවා, විද්‍යාවන් තියෙනවා, ගණිතය තියෙනවා. මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය තුළ මනුෂ්‍යයා බිහි කරපු විවිධ දැනුම් පද්ධති තියෙනවා. මේ මහා බරපතල ගැඹුරු තේරුම් ගන්න අමාරු සංකීර්ණ කරුණු තමයි මේ වැඩසටහන් මාලාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අහන්න, දකින්න, දැනගන්න ලැබෙන දෙයක් සම්බන්ධයෙන් අපි කොහොමද සත්‍යත අසත්‍යද කියලා නිගමනය කරන්නේ. කලාව සාහිත්‍ය රස විඳින ඔබටත් ඉතාමත් වැදගත් වෙයි අපි ඊළඟට ගන්න මාතෘකාව යථාර්ථය සහ මිත්‍යාව කියන එක. නීතිය සහ ඉලෙක්ට්‍රොනික්ස් වගේව ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන දරුවන්ට ප්‍රයෝජනවත් වෙන විදිහට පාඩමක් විදිහට වෙනම වැඩසටහනක් විදිහට කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතාමත් ගැඹුරු දේවල් ඉතාමත් සරලව දකින්නට අද පටන් ආරම්භ වන මන්දාකිණිය වැඩසටහන් මාලාවට ඔබ සියලු දෙනා ආදරයෙන් පිළිගන්නවා. අපි දන්නවා මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය තුළ මනුෂ්‍යයා බිහි කරපු විවිධ දැනුම් පද්ධති තියෙනවා. ආගම් තියෙනවා, දර්ශනවාද තියෙනවා, විද්‍යාවන් තියෙනවා, බටහිර විද්‍යාවන්, පෙරදිග විද්‍යාවන් තියෙනවා, ගණිතය තියෙනවා. මේ සියලුම දැනුම් පද්ධති එක මේසයක් මත තබා එකට සංසන්ධනාත්මක විස්තර කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන් මාලාව තුළ. අපි බලමු දැන් අපි කා සඳහාද කවුරුන් වෙනුවෙන්ද මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ කියලා. ඔබ කිසියම් ආගමක් අදහන කෙනෙක් වෙන්න පුළුවන්. බෞද්ධයෙක් වෙන්න පුළුවන්, කතෝලික ආගම අදහන කෙනෙක් වෙන්න පුළුවන්, ඉස්ලාම් ආගම අදහන කෙනෙක් වෙන්න පුළුවන්. අපේ රටේ ඉතාම සුළු පිරිසක් ඉන්න පුළුවන් යුදෙව් ආගම අදහන අය, හින්දු ආගම අදහන අය, මේ ඕනම ආගමක් අදහන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔබ කියන්න පුළුවන් ඔබ ආගමක් අදහන් නැති කෙනෙක් කියලා. නිරාගමිකයෙක් වෙන්න පුළුවන්, මාක්ස්වාදියෙක් වෙන්න පුළුවන්, නවලිබරල්වාදී අදහස් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාටමත් අපි මේ වැඩසටහන් මාලාව තුළ ආමන්ත්‍රණය කරනවා. ඊළඟට ඔබ බටහිර විද්‍යාව මගින්, ගණිතය මගින්, නූතන ගණිතය මගින් මේ ලෝකයේ පවතින දේවල්, සිදුවන දේවල් නියමිත පරිදි විස්තර කරන්න, විග්‍රහ කරන්න පුළුවන් කියලා විශ්වාස කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ ඔබ සඳහාත් මේ වැඩසටහනේදී අපි ආමන්ත්‍රණය කරනවා. ඊට පස්සේ ගත්තොත් අපි වයස් භේදයක් නැහැ. ඔබ වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, පාසල් යන දරුවෙක් වෙන්න පුළුවන්, සාමාන්‍ය පෙළ පන්තියේ, උසස් පෙළ පන්තියේ, නැත්නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්, ඔබ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාටම අපි මේ වැඩසටහනේදී සාකච්ඡා කරන දේවල් ඉතාමත් ප්‍රයෝජනවත් වේවි, ඉතාමත් ආකර්ශනීය වේවි. ඒ නිසා ඔබ සියලු දෙනාම මේ වැඩසටහන් මාලාවට ආදරයෙන් පිළිගන්නවා. මේ වැඩසටහන් මාලාව ඔබ සඳහාමයි. අපි ඊළඟට බලමු මේ වැඩසටහන් මාලාව ඇතුළේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මූලික කරුණු මොනවද කියලා. එතකොට පළවෙනියටම අපි බොහෝ විට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අර කියපු ආගම්, දර්ශනවාද, විද්‍යාවන්, ගණිතය මේ ලෝකෙට බිහුනේ මොන සමාජ තත්ත්වයන් යටතේද, ඓතිහාසික තත්ත්වයන් යටතේද? ඒ ඓතිහාසික තත්ත්වයන් යටතේ ඒවා බිහි වෙලා විකාශනය වුණු ආකාරය විස්තර කරන්න. ඕක අපි බලාපොරොත්තු වෙන එක කාරණයක්. ඊළඟට සමහර ආගම් නොවුනත් සමහර දර්ශනවාද, විශේෂයෙන්ම බුදුදහමේ තේරවාදී පාර්ශවය තියෙනවා, මහායාන පාර්ශවය තියෙනවා. ඊට අමතරව ජෛනාගම සහ බටහිර දර්ශනය, බටහිර විද්‍යාව ගන්නත් පුළුවන්, බටහිර ගණිතය ගන්නත් පුළුවන්. මේවා බිහි වුණේ යම් තර්ක පද්ධති මත. මේ තර්ක ක්‍රම අපි කියමු ද්විකෝටික හෝ ත්‍රිකෝටික, චතුස්කෝටික, සප්තභංගී තර්ක ක්‍රමය. මේ තර්ක ක්‍රම අපි එකිනෙකට සංසන්දනාත්මකව විස්තර කරමින්
ඒ අනුව ඒ ආගම් සහ දර්ශනවාද අතර ඇති වෙනස්කම් සහ සම්බන්ධකම් අපි මේ වැඩසටහන් මාලාවේදී යම් යම් අවස්ථාවලදී විස්තර කරන්න බලාපොරොත්තු වෙන ඉතාමත් වැදගත් කාරණයක්. ඉතිහාසයෙන් ඉඳන් ගත්තොත් අපි මනුෂ්‍යයා දැනුම ලබාගත් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. මූල ධාරා දෙකක් තියෙනවා. බටහිර දැනුම් පද්ධතියයි පෙරදිග දැනුම් පද්ධතිය කියලා දැනුම් පද්ධති දෙකක් සහ ඒ දැනුම් පද්ධති දෙක මුල් වුණු මූලාශ්‍ර දැනුමේ මූලාශ්‍ර ආකාර දෙකක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ බටහිර දැනුමට පදනම් වුණු දැනුමේ මූලාශ්‍රයත් පෙරදිග දැනුමට පදනම් වුණු දැනුමේ මූලාශ්‍රයත් යම් යම් අවස්ථාවලදී අරගෙන විස්තර කළා. ඊට පස්සේ අතීතයේදී ඒවා කොයිතරම් ඒවා අතර පරතරයක් තිබුණාද වර්තමානය වෙනකොට ඔය මූලාශ්‍ර සහ දැනුම් පද්ධති අතර තියෙන පරතරය ඒ ආකාරයෙන්ම තාමත් පවතිනද ඒවා දුරස් වෙලාද තවදුර නැත්තම් ඒවා අතර යම් යම් සමානකම් මේ වන විට ගොඩනගමින් තියෙනවාද කියන කාරණේ ඔය දැනුම් පද්ධති දෙක අතර තියෙන වෙනස්කම් අපි සංසන්දනය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින් කිව්වේ දැනුම් පද්ධති දෙකක් ගැන. බටහිර දැනුම් පද්ධති සහ පෙරදිග දැනුම් පද්ධතිය. දැනුම් පද්ධති දෙකක් තියෙනවා. ඊට අමතරව මේ ලෝකෙට ආගම් හා දර්ශනවාද බිහිවුණු මූලාශ්‍ර තුනක් තියෙනවා. ධාරා තුනක් තියෙනවා වෙනමම. අපි ඒ ධාරා තුන ගැනත් විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ගත්තොත් පුරාණ ඉන්දියාව මුල් කරගෙන බිහි වුණා ආගම් සහ දර්ශනවාද පද්ධතියක්. මේක පටන් ගන්නේ මිට අවුරුදු 3500කට විතර කලින් ක්‍රිස්තු පූර්ව 14 වෙනි සියවසේදී පමණ හින්දු ආගමේ බිහිවීමෙන් එතකොට මේ හින්දු ආගමෙන් කැඩිලා ඇවිල්ලා පස්සේ වෙනම විකාශනය වුණා ජෛන ආගම බුදුදහම. එතකොට ඊට අමතරව අපි දන්නවා බුදුදහම බිහි වෙන කාලය වෙනකොට ඉන්දියාවේ තවත් යම් යම් දර්ශනවාද 62ක් තිබුණා කියලා. ඒවත් අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අපි දකින එක ඓතිහාසික මූලාශ්‍රයක් දැනුම් පද්ධති බිහි වුණා. ඊට සමාන්තරව ජෙරුසලම වගේ මුල් කරගෙන දැන්ට ඔය ඊශ්‍රායල් භූමිය ප්‍රදේශය මුල් කරගෙන තව ධාරාවක් බිහි වුණා. මුලින්ම බිහිලිය වුණා ශුද්ධ බයිබලය. ශුද්ධ බයිබලයෙන් කැඩිලා ඇවිල්ලා ඒක ශුද්ධ බයිබලයත් සමග යුදෙව් ආගම බිහි වුණා. ඒකෙන් කැඩිලා ඇවිල්ලා පස්සේ කාලෙක ක්‍රිස්තියානි ආගම බිහි වුණා. ඒම ප්‍රදේශයට ආසන්නවම අරාබිකරය තුළ ඊටත් පස්සේ කාලෙක යම් ආකාරයක ස්වායත්තව ඉස්ලාම් ආගම බිහි වුණා. තවත් ඔයිට කලින් බිහුණු සරතුස්ත්‍ර ආගම කියලා එකක් තියෙනවා. ඒක දැනට ඇත්තේ නැති තරම් මූලිකව ගත්තොත් යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම කිසියම් ධාරාවක අපිට හම්බෙන ලක්ෂ 3ක්. ඕක අපි වෙනම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට පොඩ්ඩක් පුදුම හිතෙන්නත් පුළුවන් ඉන්දියාවේ අවුරුදු 3500කට පමණ පෙර ඒ ආගම් හින්දු ආගම මූලිකව බිහි වෙනකොට ඊට සමාන්තරවම ඒ ආසන්න කාලයක තමයි මේ ඊශ්‍රායල් භූමියේ ආසන්නව මේ බයිබලය මුල් කරගත් මේ ආගම් බිහි වෙන්නේ. කාලයත් එක්ක බැලුවම අපිට විශ්වාස කරන්න අමාරු තරම් සමානතාවයක් තියෙනවා. ඊට පස්සේ ඔය දෙකට අමතරව බුදුහාඳුරෝ බුද්ධ ධර්මය බිහි වෙන කාලේ ක්‍රිස්තු පූර්ව 500 600 පමණ කාලෙදී ඊට සමාන්තරව ග්‍රීසිය මුල් කරගෙන බිහි වෙනවා ආගම් නෙමෙයි කිසියම් දර්ශනවාදයක්. එතකොට බටහිර දර්ශනය දැනුම් පද්ධතිය බිහි වෙනකොට ඒකේ මූලිකව නිකන් ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටිස් තමයි ප්‍රධානම මේ කට්ටිය විසින් බිහි කරපු දැනුම් පද්ධතියකුත් තියෙනවා. මිට අමතරව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී කතා කරන්න. ඔබ දන්නවා බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මය බුද්ධ ධර්මය පස්සේ කාලෙක ක්‍රිස්තු පූර්ව පළවෙනි දෙවෙනි ශතවර්ෂය වගේ වෙනකොට ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ තිබුණු එක පීඨයක් මුල් කරගෙන නාගර්ජුන හාමුදුරුවෝ විසින් බිහි කරපු මහායාන බුද්ධ ධර්මය මහායාන පාර්ශවය බිහි වුණා. පස්සේ මහායාන කොටසත් විවිධ කොටස් වලට බෙදිලා ගියා. ගොඩක් පහු කාලයක් වෙනකොට වජ්‍රයානය සහ තන්ත්‍රයානය වගේ තැන්වලටත් මහායානය
ගමන් කරා. එතකොට දැන් මූලික වශයෙන් තේරවාදී දැන් ලංකාවේ තියෙන තේරවාදී බුදුදහමත් මහායාන බුදුදහමත් අතර තියෙන දාර්ශනික වශයෙන් තියෙන වෙනස්කම් සහ සමානකම් මේවා අපි එක්තරා ආකාරයේදී දීර්ඝව පැහැදිලිව විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම ඔබට මතක් කරන්න කැමති ඉතාම වැදගත් දෙයක් තමයි මේ වැඩසටහන් මාලාව තුළදී මේ ආගම් දර්ශනවාද විද්‍යාවන් සහ ඒවට මුල්ුණු තර්ක ක්‍රම ඓතිහාසික තත්ත්වයන් අපි ශාස්ත්‍රීය වශයෙන් විස්තර කිරීමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ හැරෙන්නට නිගමන දීම එකකට එකක් සංසන්දනය කරන්න අපි ශාස්ත්‍රීය වශයෙන්. නමුත් ඒකද හොඳ මේකද හොඳ ඒක පිළිගත යුතුයි මේක ප්‍රතික්ෂේප කළ යුතුයි වශයෙන් නිගමන දීමට අපේ බලාපොරොත්තුවක් නැහැ. අපි මතක් කරන්න කැමති තව කාරණයක් තමයි දැන් මේ වෙනකොට මම කියපු කාරණවලින් ඔබට හිතෙන්න පුළුවන් මේ මහා බරපතල ගැඹුරු තේරුම් ගන්න අමාරු සංකීර්ණ කරුණු තමයි මේ වැඩසටහන් මාලාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒක ඇත්ත. නමුත් අර තේරුම් ගන්න අපහසුයි කියන කාරණේ ඒක එහෙමමත් නෙමෙයි. මොකද අපි බලාපොරොත්තු වෙනවා මේ කොච්චර ගැඹුරු වුණත් කොච්චර සංකීර්ණ වුණත් මේ දේවල් ඉතාමත් සරලව ඔබ වෙත ගෙන එන්න. ඒකට අපිට ලොකු වාසියක් තියෙනවා. කියන්නේ අතීතයේදී බුදුහාඳුරන්ටවත් යේසුස් වහන්සේටවත් පස්සේ කාලේ කාල් මාක්ස්ටවත් නොතිබුණු ලොකු වාසියක් අපිට තියෙනවා යමක් තව කෙනෙක්ට පැහැදිලිව සරලව තේරුම් කරලා දෙන්න. මොකක්ද ඒ වාසිය? ඒක තමයි දැන් ලෝකේ පවතින අපිට පාවිච්චි කරන්න පුළුවන් තාක්ෂණය. දැන් ඔබට පේනවා ඇති මම මෙහෙම කතා කරනකොට මේ අවට තියෙන්නේ ඩිජිටල් ඇනලොග් නූතනම sannivedana උපකරණ. එතකොට මේවා තිබුණේ නැහනේ අපේ ඓතිහාසික ශාස්ත්‍රවරුන්ට සහ දාර්ශනිකයන්ට. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ තාක්ෂණයේ භාවිතයෙන් උපරිම වශයෙන් භාවිතා කරලා අපේ මේ නිෂ්පාදන කණ්ඩායම ඉන්නවා. ඒ අය ඔබට ඉතාමත් සරලව මේ දේවල් පැහැදිලි කරන්න ඉදිරිපත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඊළඟට මම කැමති අපි ඉදිරි වැඩසටහන් වලදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකා වැඩසටහන් මාලාව ඔබට අඳුන්වලා දෙන්න. අපි මේ වෙන විට සකස් කරලා තිනවා මාතෘකා යම් ප්‍රමාණයක් ඔස්සේ වැඩසටහන් මාලාව දිගාරින්න. එතකොට පළවෙනිම එක අපි ඊළඟට රෙකෝඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ඉතාමත් ආකර්ෂණීය මාතෘකාවක් වෙයි ඔබට. අපි යම් කරුණක් සම්බන්ධයෙන් අපිට අහන්න, දකින්න, දැනගන්න ලැබෙන දෙයක් සම්බන්ධයෙන් අපි කොහොමද සත්‍ය අසත්‍ය, සත්‍යත අසත්‍යද කියලා නිගමනය කරන්නේ. එහෙම නැත්නම් ඒක ඇත්තද බොරුද කියලා නිගමනය කරන්නේ. එහෙම නැත්නම් හරිද වැරදිද කියලා නිගමනය කරන්නේ. මොන කරුණු මතද අපි මේ වගේ නිගමන වලට එන්නේ. ඒක එක කාරණයක්. ඊළඟට විශේෂයෙන්ම කලාව සාහිත්‍ය යෙදී ඉන්න අයටත් කලාව සාහිත්‍ය රස විඳින ඔබටත් ඉතාමත් වැදගත් වෙයි අපි ඊළඟට ගන්න මාතෘකාව සත්‍ය අසත්‍ය පිළිබඳ සාකච්ඡාවෙන් පස්සේ අපි එන්නේ තාත්විකත්වය සහ මායාව කියන එක. fantasy and reality ඔය දෙකට ගැන සාකච්ඡා කරන්න. ඒක අර කලින් සත්‍ය අසත්‍ය ඇත්ත බොරු එතකොට හරි වැරදි කියන කාරණා වලින් කොහොමද වෙනස් වෙන්නේ මේ තාත්විකත්වය සහ මායාව කියන එක. අපි ඒක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම ඒ වැඩසටහනේදීම අපි ඊළඟට ගන්න බලාපොරොත්තු වෙන්නේ යථාර්ථය සහ මිත්‍යාව කියන එක. යථාර්ථය සහ මිත්‍යාව කියන දෙක එකිනෙකින් වෙන් වෙන්නේ කොහොමද සහ කලින් කතා කරපු දේවල් වලින් වෙන් වෙන්නේ කොහොමද කියන එක. ওই ටික අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වැඩසටහනකදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තර්ක පද්ධති ගැන. එතකොට බටහිර දර්ශනය ගත්තත් විශේෂයෙන්ම බටහිර අපි දැන් ඉගෙන ගන්න ගණිතය ගත්තත් එතකොට ඉලෙක්ට්‍රොනික උපකරණ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික උපකරණ එතන තම පරිගණක ක්‍රම ලේඛනය කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ගත්තත් මේ හැම දෙයකදීම ඊට යටින් දී වෙන්නේ තර්ක ක්‍රමය. විශේෂයෙන්ම එක බටහිර තර්ක ක්‍රමය. මේ බටහිර තර්ක ක්‍රමයත් ඊට පස්සේ බුදුදහම පදනම් වුණු චතුස්කෝටික තර්ක ක්‍රමයත් ජෛනාගම මුල්ලුණු සප්තභංගී තර්ක ක්‍රමයත් පස්සේ කාලෙක එතකොට ක්වොන්ටම් වාදයේදී තව යම් වෙනසක් වුණා බටහිර තර්ක ක්‍රමයේ ද්විකෝටික තර්ක ක්‍රමයේ කිසියම් ත්‍රිකෝටික ආකාරයකට වෙන් වුණා.
මේ තර්ක ක්‍රම අතර සංසන්ධනයක් කරන්න සහ ඉතාම දීර්ඝව ගැඹුරින් විස්තර කරන්න අපි බලාපොරොත්තු වුණා ඒව අතර තියෙන සම්බන්ධකම් ව්‍යුත්පන්න කරන අතරම. මේකදී මම විශේෂයෙන් කියන්න කැමති මේක මගේ විෂයටත් අදාළයි. අපිට පුළුවන් උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හදාන්න දරුවන්ට, ගණිතය හදාන්න දරුවන්ට, පරිගණක විද්‍යාව හදාන්න දරුවන්ට විශ්වවිද්‍යාලවල එතකොට නීතිය සහ ඉලෙක්ට්‍රොනික්ස් වගේවා ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන දරුවන්ට ප්‍රයෝජනවත් වෙන විදිහට මේ වැඩසටහනට සමාන්තරව මම පාඩමක් විදිහටම මේ විශේෂම මේ බටහිර තර්ක ක්‍රමය මැතමැටිකල් ලොජික් ප්‍රෙඩිකේට් ලොජික් කියන කාරණා ටික පාඩමක් විදිහට වෙනම වැඩසටහනක් විදිහට කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් පාසල් ශිෂ්‍යයෙක් නුනත් වැඩිහිටියෙක් උනත් ඒක බොහොමත් ප්‍රයෝජනවත් වෙයි. විශේෂම පාඩමක් විදිහට අභ්‍යාස උදාහරණ විදිහට වෙනම වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා තර්ක ක්‍රමය පිළිබඳව. ඊළඟට අපි තවත් වැඩසටහනකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි පෙරදිග දැනුම් පද්ධතිය සහ බටහිර දැනුම් පද්ධතිය. මම ඉස්සෙල්ලා විස්තර කරපු විදිහට ඒ දැනුම් පද්ධති දෙක අපි ගැඹුරින් විස්තර සහිතව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් අවස්ථාවකදී අපි මාතෘකාවක් ගන්නවා වැඩසටහනකදී කලිනුත් මම විස්තර කරා වගේ තේරවාදය සහ මහායාන බුද්ධ ධර්මයේ තියෙන මේ පාර්ශ්ව දෙක අතර තියෙන සම්බන්ධකම් සහ දාර්ශනික වශයෙන් තියෙන සම්බන්ධකම් සහ වෙනස්කම් සාකච්ඡා කරන්න. තවත් අවස්ථාවකදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මාතෘකාවක් අරගෙන ඉන්දියාවේ බිහි වුණු ආගම් සහ දර්ශනවාද, හින්දු ආගම, බුදුදහමට සමාන්තරව තිබුණු දර්ශනවාද 62 සහ ජෛන ආගම විශේෂයෙන් මේවා ඉන්දියානු දර්ශනවාදය සහ ආගම් ගැන අපි එක මාතෘකාවකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි තවත් වැඩසටහනකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා බටහිර විද්‍යාව සමග බිහිවුණු දර්ශනවාදය සහ විද්‍යාත්මක සංකල්ප, සාපේක්ෂතාවාදය, ක්වොන්ටම් වාදය, ඒ වගේම බටහිර ගණිතය, මේවා සම්බන්ධ අපි විශේෂ වැඩසටහනකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් අවස්ථකදී අපි ගන්න බලාපොරොත්තු වෙන ඉතාම වැදගත් සහ ආකර්ශනීය මාතෘකාවක් තමයි දැන් බොහෝ දෙනෙක් මේ කාලේ ඒ ගැන කතා කරනවා අපිට ඇහිලා තියෙනවා. කාලය යනු කුමක්ද කියන එක. කාලය ගැන අපි වෙනම වැඩසටහනකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තවත් වැඩසටහනකදී අපි ඉදිරියේදී මාතෘකාව විදියට ගන්නවා මාක්ස්වාදය. මාක්ස්වාදය බිහි වුණු ඓතිහාසික පසුබිම, එක වර්ධනය වුණ හැටි, මාක්ස්වාදයේ ප්‍රධාන අංග සහ පසු කාලීනව කාලයත් එක්ක මාක්ස්වාදයට මොකද්ද සිද්ධ වුණේ? ඒක තාමත් වළංගුද? වළංගු නොවන තැනුත් තියනවාද? මේ වගේ කාරණා අපි දීර්ඝව සාකච්ඡා කරන්න සහ ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඔබ බොහොම උනන්දුවෙන් බලා සිටි මම කරන්න බලාපොරොත්තු වෙන තව වැඩසටහනක් තමයි මේ පහුකාලීනව ඔබ දන්නවා මගේත් ගුරුවරයෙක් වෙන මහාචාර්ය නලින්ද සිල්වා යම් ආකාරයකින් බුදුදහම විග්‍රහ කරන්න පටන් ගත්තා. මහාචාර්ය නලින්ද සිල්වා සහ බුදුදහම කියන මාතෘකාව අරගෙන අපි සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙනවා තවත් අවස්ථාවකදී. තවත් අවස්ථාවකදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවක් තමයි අපිට දර්ශනවාදයේදී සහ විශේෂම බුදුදහමේදීත් හම්බ වෙන ප්‍රධාන කාරණා කීපයක්. ප්‍රඥප්තිය, සම්මතය, සංඛාර ධර්ම, මේ වගේ දේවල් අරගෙන අපි මේවා අතර සමානකම් සහ පොඩි වෙනස්කම් තියෙනවා. මේ විශේෂම ප්‍රඥප්තිය කියන්නේ මොකද්ද? අපි ගොඩනගා ගන්න සංඛාර වශයෙන් අපි ගොඩනගා ගන්න ලෝකය මොකද්ද කියන එක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලෝකයේ මෙච්චර කල් බිහි වුණු සියලුම දර්ශනවාද, ආගම්, මතවාද විස්තර කර යනකොට, විග්‍රහ කරමින් යනකොට අපිට හම්බෙන ඉතාමත් වැදගත් දෙයක් තමයි බුදුදහමේ එන පටිච්ච සම්පාදය කියන එක. ඒකට පටිච්ච සම්පාද ධර්මය හෙවත් බෞද්ධ හේතුඵලවාදය අපි වෙනම වැඩසටහනකදී විස්තර සහිතව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මම ඔබට ඉස්සෙල්ලා කිව්වා වගේ මම කිව්වේ කලින් හිටපු දාර්ශනිකයන්ට, ශාස්ත්‍රවරුන්ට නොතිබුණු වාසියක් අපිට තියෙනවා. ඒ තමයි නූතන තාක්ෂණය. මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ බුදුදහමේ සහ අභිධර්මයේ කතා බුදුදහම තුළ බුදුදහම ඇතුලේ විශේෂයෙන් අභිධර්මයේ තුලත්
සාකච්ඡා කරන චිත්ත සන්තතිය කියන කාරණය විස්තර කරන්න අද මේ අපි අපිට අවට දකින්න ලැබෙන මේ සංවේදන තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක කරුණු ඒ වගේම ගණිතයේ අද තියෙන සමහර උසස් ගණිතයේ තියෙන සමහර කරුණුත් අරගෙන ඒවත් එකට තියලා චිත්තසංතතිය කියන කාරණේ විස්තර කරන්න යම් අවස්ථාවකදී මම බලාපොරොත්තු වෙනවා. තවත් අවස්ථාවකදී අපි ගන්න බලාපොරොත්තු වෙන ඊටාම මේ ආකර්ෂණීය මාතෘකාවක් වෙයි ඔබට මේක. අපි ගන්න බලාපොරොත්තු වෙන මාතෘකාවක් වාදය සහ වාදියා. මේ දෙක එකක්ද දෙකක්ද? උදාහරණයක් විදිහට බෞද්ධයා සහ බුදුදහම මේ දෙක එකක්ද? මාක්ස්වාදය සහ මාක්ස්වාදියා මේ දෙක එකක්ද? මේ අතර වෙනස්කම් තියනවද? කතෝලික ආගම සහ කතෝලිකයා යම් වෙනස්කම් තියනවද? සමානකම් තියනවද? වෙනස්කම් තියනවා නම් කොහොමද ඒ වෙනස්කම් සිද්ධ වෙන්නේ? අපි ඕක සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙන ඊටාම වැදගත් ඔබට ආකර්ෂණීය මාතෘකාවක් වේවි. අපේ වැඩසටහන් මාලාවේදී අපි තවත් අවස්ථාවකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඊටමත් රසවත් සහ ඔබට ඊටමත් උනන්දු සහගත වේවි මේ කියන මාතෘකාව අසදෘශ්‍ය සත්වයෝ. අපේ ඇහැට කනට අපේ ඉන්ද්‍රියන් වලට අහු නොවන සත්ව කොට්ටාස අපි කියනවා යක්කු භූතයෝ පෙරේතයෝ දෙවියෝ ඔය කියන්නේ කුම්බාණ්ඩයෝ මේ වගේ සත්ව කොට්ටාස ඉන්න පුළුවන්ද? එහෙනම් කොහොමද වෙන්න පුළුවන් නම් කොහොමද? නැත්නම් මේවා සම්පූර්ණ මිත්‍යාවල්ද? දැන් තියෙන තාක්ෂණය දැන් තියෙන බටහිර විද්‍යාව එක්ක ගත්තාම ඒවා ප්‍රතික්ෂේප වෙන දේවල්ද පිළිගන්න පුළුවන් දේවල්ද? මේ කාරණේ ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දැනට තියෙන නූතන දැනුමත් එක්ක අරගෙන. ඊට පස්සේ ඔබට ඊටමත් වැදගත් මාතෘකාවක් අපි හැමෝටම ඊටමත් වැදගත් වෙන මාතෘකාවක් ගන්න බලාපොරොත්තු වෙනවා. තවත් වැඩසටහනකදී දැන් ලෝකයේ දැන් වර්ධනය වෙමින් තියෙන විද්‍යාත්මක දැනුමත් එක්ක දැනට තියෙන ආගම් වලට අනාගතයේදී කුමක් සිද්ධ වෙයිද කියන එක. අපි දන්න උදාහරණයක් විදිහට කෙටියෙන් කියනවා නම් දැනට අපි දන්නවා චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය විද්‍යාවට එකතු වුණාම ලොකු ප්‍රශ්නයක් වුණා. එතකොට ගොඩක් ආගම්වල සහ කලින් තිබුණු හින්දු ආගමේ හැටියට දෙවියන් වහන්සේ නැත්තම් මහා බ්‍රහ්මයා මිනිස්සයා මැව්වා කියන එක. එතකොට ඒක චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය මේ ලෝකේ පිළිගන්න පටන් ගත්තම දෙවියන් වහන්සේ මැව්වා කියන කාරණේ ප්‍රතික්ෂේප වෙන්න ගත්තා. ඒ විදිහට දැන් මේ වෙනකොට ලෝකෙට අලුතෙන් බොහෝ දැනුම් එකතු වෙමින් පවතිනවා නූතන විද්‍යාවත් එක්ක. එතකොට මේ දැනුම් එක්ක දැනට තියෙන ආගම් වලට අනාගතයේදී කුමක් වෙයිද? ඒවා ආරක්ෂා වෙයිද? ආරක්ෂා කරගන්න උවමනක් වෙනවා නම් කොහොමද ආරක්ෂා කරගන්නේ? මෙන්න මේ වගේ කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපි තවත් වැඩසටහනකදී. ඉතින් මේ කරුණු අපි ඉදිරි වැඩසටහන් වලදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අපිත් සමග ඉදිරියේදී දිගටම රැඳී ඉන්න කියා ඔබට ආරාධනය කරමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. සියල්ල ගැඹුරින් විනිවිද දකින්නට මේ මන්දාකිණි තුලින් තව දවසක් හමු වෙමු. ආයුබෝවන්.